අයිබෝන් පුතේ ඉතින් අපි මේ දැනුවත් කරන්න හදන්නේ අපේ අලුත්ම වෙනස්ම ප්‍රෝග්‍රෑම් එක ගැන. ඉතින් ගොඩක් දරුවෝ අහලා තිබුණා අපේ WhatsApp channel එකේ ඉන්න අය, ඒ වගේම අපේ YouTube channel එක හරහා අපිත් එක්ක එකතු වෙලා ඉන්න දරුවෝ ගොඩක් අය එකතු වෙලා ඉන්න. ඒගොල්ලෝ ගොඩක් ප්‍රශ්න අහලා තිබුණා අපේ මේ රිවිෂන් ප්‍රෝග්‍රෑම් එක ගැන. ඉතින් ඒ නිසා තමයි අපි හිතුවේ මේ විදියට විස්තරාත්මක වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් අපේ ප්‍රෝග්‍රෑම් එකේ නම තමයි SFT Mark Hunter Revision. ඒ වගේම අපේ තේමාව තමයි හීනයක් වෙනකොට සැලසුමක් කියන එක. මොකද අපි සැලසුමක් එක්ක තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එක හදලා තින්නේ ඔයගොල්ලන්ම ඒ සාමාර්ථයකට අරගෙන යන්න. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකේ විශේෂත්වය මොකද්ද? දැන් ගොඩක් වෙලාවට අපි ක්ලාසස් වලට සම්බන්ධ වුණාට අපිට පාඩම් ටික කරගෙන ගියාට අපිට අවබෝධයක් නැහැ නේ. දැන් අපිට ලකුණු කීයක් තියෙනවද? තව අපිට ලකුණු කීයක් ඕනේද ඒකට යන්න? B එකට යන්න කීයක් ඕනේද? අන්න ඒ අවබෝධය අපිට ගොඩක් වෙලාවට නැහැ නේ. අන්න ඒ නිසා මේ ප්‍රෝග්‍රෑම් එක හදලා තින්නේ ලකුණු එකතු වෙන විදියට. ඒ කියන්නේ දැන් අපි මාස 5ට තමයි මේ සිලබස් එක කවර් වෙන්නේ. අතේකට අන්තිම මාසේ මාස 6ක් තියෙනකොම අන්තිම මාසේ සම්පූර්ණයෙන්ම පේපර් ඩිස්කෂන් යන්නේ. හරිද? ෆුල් පේපර් ඩිස්කෂන්. එතකොට මේ මාස 5 අපි දැන් පෙබරවාරි මාසයේ ඇතුළත පුතේ ඔයගොල්ලන්ට ලකුණු 15ක් ගන්න පුළුවන් විදියට පාඩම් 5ක් හදලා තියෙනවා. මාර්තු මාසේ ලකුණු 20ක් ගන්න පුළුවන් විදියට අපි පාඩම් 5ක් කරනවා. ඉතින් පාඩම් 25යි මාස 5යි මාසෙට පාඩම් 5 ගන්න තමයි යන්නේ. ඉතින් ඒ වගේම හැම මාසෙම අවම MCQ 100ක් සාකච්ඡා කරනවා. පාස් පේපර් ඩිස්කෂන් වලට අමතරව මේ මාසෙට අදාළව කරන පාඩම් වල පාස් පේපර් ඩිස්කෂන් වලට අමතරව. ඉතින් මේකෙදි ටියුට් ඔයගලන්ට ගෙදරටම එවනවා. හරිද? ලස්සන ටියුට් සෙට් එකක්. ඉතින් ඒකෙදි ඒ කුරිය ගාස්තුවේ සම්පූර්ණ ගාස්තුව රුපියල් 3000 ඊට අමතරව සතයක්වත් නැහැ. ඉතින් මාස 5ක ප්‍රෝග්‍රෑම් එකක් විදියට තමයි යන්නේ. ඉතින් කොහොමද අපේ මේ වැඩසටහන යන්නේ කියලා මම කෙටියෙන් පැහැදිලි කරන්නම්. ඉතින් මාස පෙබරවාරි මාසේ ලකුණු 15ක් පාඩම් 5ක් ඒ වගේම MCQ 100ක් ටියුට් 5ක් ගෙදරට එනවා. ඉතින් ඒ ඊළඟට පුතේ පෙබරවාරි මාසේ කරන පාඩම් ටික තමයි මේ තියෙන්නේ. ඉතින් මේ සෙට් එකෙන් අපිට ලකුණු 15 ප්ලස් ඒ කියන්නේ 15ට වඩා ගන්න පුළුවන් පාඩම් පහක් තමයි අපි පෙබරවාරි මාසෙට තෝරගෙන තියෙන්නේ. ඉතින් අපි ලකුණු එකතු කරගෙන යනවා. ඒතකොට පෙබරවාරි මාසයේදී ලකුණු 15. ඒතකොට මාර්තුවේදී හරි ඊළඟට මේ ඒ ගැන කතා කරන්න කලින් අපේ ක්ලාස් එකේ අපේ ලයිව් තමයි ක්ලාස් තියෙන්නේ. රෙකෝඩින් සමහර අවශ්‍යම දේවල් වලට රෙකෝඩින් දාන්න පුළුවන්. ගොඩාක් තියෙන ලයිව් ක්ලාසස්. ඉතින් ඒ වගේම තමයි ලයිව් ක්ලාස් එකේ රෙකෝඩින් අවශ්‍යයට දෙනවා. ලයිව් කරන ක්ලාස් එකේ රෙකෝඩින් අවශ්‍යයට දෙනවා. හරිද? ඒ වගේම අපි සතියේ දවස් 3ක් ඔක්කොම පන්තිය කරනවා. මේ තියරි රිවිෂන් අපි සතියේ දවස් 2ක් පේපර් ඩිස්කෂන් වලට වෙනම දවසක් වෙන් කරලා තියෙනවා. ඉතින් මාර්තු මාසේ ලකුණු 20ක ප්‍රෝග්‍රෑම් එකක් හදලා තියෙන්නේ. ඒතකොට ලකුණු මෙන්න මේ පාඩම් සෙට් එක තමයි කරන්නේ. එතකොට ඔයගොල්ලෝ මාර්තු මාසේ වෙනකොට මේ ලෝකේ දෙයක් දන්නේ නැති කිට්ට උනත් S එකක් ගන්න පුළුවන් මාර්තු ඉවර වෙනකොට තමන්ගේ දැනුම මට්ටමේ. හරිද? එතකොට අප්‍රේල් මාසේ ලකුණු 20යි. ඔන්න එතකොට අප්‍රේල් මාසේ වෙනකොට 100කට අදාළ ලකුණු අපි කම්ප්ලීට් කරලා ඉවරයි. මේ දින අප්‍රේල් මාසේ කරන පාඩම් 5. හරිද? ඊළඟට මැයි මාසේ මේ ටික. එතකොට මැයි මාසේ වෙනකොට අපි ඒකක් ගන්න ලකුණු කවර් කරගෙන ඉවරයි. ඉතින් ජූනි මාසෙත් අපි පාඩම් 5ක් කරනවා. ඉතින් ওই විදිහට තමයි ලකුණු වෙන්නේ. ඉතින් ලකුණු එකතු වෙන්නේ මේ විදිහට. හරිද? ඉතින් ඔන්න ඔය විදිහේ ප්‍රෝග්‍රෑම් එකක් තමයි යන්නේ. ඊළඟට පොතේ අපි මේ දිනේ මේ එක එක සබ්ජෙක්ට් එක එක කොටස් වලින් ගන්න පුළුවන් ලකුණු පේපර් එකේ දාලා තියෙනවා. ඉතින් මේක වෙනස් වෙන ඔයගොල්ලෝ ප්‍රශ්න තෝරගන්න විදිය යනවා. දැන් මේ සෙට් එක එකතු කරොත් මෙතන 100ට වඩා එනවනේ. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ ප්‍රශ්න තෝරගන්න එපා. රචනා ප්‍රශ්න තෝරගන්න තියෙනතොර ඒක වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට ලකුණු ගන්න පුළුවන්. වැඩිපුරම කෙමිස්ට්‍රි වලට ගන්න පුළුවන්. ඊළඟට ෆිසික්ස් ඒ දෙක සේම් වෙන්නත් පුළුවන්. ඔයගොල්ලෝ ප්‍රශ්න තෝරගන්න විදිය අනුව ඔයගොල්ලෝ ෆිසික්ස් ප්‍රශ්න තෝරගත්තොත් ෆිසික්ස් වලට වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබෙනවා. කෙමිස්ට්‍රි තෝරගත්තොත් එහෙමයි. ඒ රචනා ප්‍රශ්න තෝරගන්න විදිය අනුව ඒක වෙනස් වෙනවා. ඉතින් අපේ ප්‍රෝග්‍රෑම් එකේ විශේෂත්වය තමයි දැන් ගොඩක් දරුවෝ අපි හොයලා බැලුවා මේ ඔන්ලයින් ක්ලාසස් වලට ගියාට ඒවැ ටියුට් පරක් වෙනවා. සමහර ලාවට ටියුට් එනකොට පාඩම් ටික කරලා ඉවරයි. හැබැයි අපි පාඩමේ අදාළ පාඩම් පටන් ගන්න කලින් හැමෝටම ටියුට් එක ලැබෙන්න අපි වග බලා ගන්නවා. ඒක ප්‍රධානම දෙයක්. ඒ වගේම ක්ලාසස් ලයිව් තියෙන්නේ. අවශ්‍ය හැමෝටම මේකට රෙකෝඩින්ග්ස් දෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට පේපර් දීලා ඒවයි ලකුණු බලා ගන්න අපි පේපර් මාක් කරලා දෙනවා. ඒ වගේම හැම පාඩමකටම අදාළ පාස් පේපර් ඩිස්කෂන් යනවා. ඉතින් පුතේ මේ හැම දෙයකටම අපි සියල්ලම මාසික ගාස්තුව විදියට රුපියල් 3000ක් තමයි අය කරන්නේ. ඉතින් හැම දෙයකටම මේක ටියුට් කුරියර් කරලා ඔයගොල්ලන්ට ගෙදරටම එවන්න. ඉතින් ඒ වගේම තමයි ප්‍රධානම දෙයක් තමයි අපි ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න. ගොඩක් වෙලාවට ළමයි ඔන්ලයින් ගියාට ළමයින්ට ගුරුවරයාත් එක්ක කන්වර්සේෂන් කරන්න බෑ. ඒ කියන්නේ chat කරන්න බෑ, කතා කරන්න බෑ. ඉතින් නමුත් අපි මේ හදලා තියෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකේ ඇතුලේ ඔයගොල්ලන්ට ප්‍රශ්න අහන්න පුළුවන්. ඒකට අපි වෙනම ප්‍රෝග්‍රෑම්ස් හදලා තියෙන්නේ. ඉතින් විශේෂම දේ තමයි ඒක. ඉතින් අපේ ප්‍රධානම දේ තමයි ඔයගොල්ලන්ට හොඳ සර්විස් එකක්, හොඳ සේවයක් ලබා දීම වෙනුවෙන් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි පෙබරවාරි මාසේ ඉඳන් මහන්සියලා වැඩේ කරලා
A+ එකට යන්න වැඩේ පටන් ගමු. එහෙනම් අපි මේ මාසෙට අදාළව ඒ වගේම තමයි අපි නිතරම අදාළ දවසෙන් පස්සේ පේමන්ට් ගන්නෙ නැහැ. ඒ පේමන්ට් එකක් ගත්තොත් ඒක ඊළඟ මාසෙට තමයි එකතු වෙන්නේ. ඉතින් මේ හැම මාසෙම 10ට කලින් අපි පේමන්ට් කලෙක්ට් කරනවා. පේමන්ට් එක ගෙවන්න ඕනේ. මොකද අදාළ ටියුට්ස් ටික යවලා ඒ වැඩ ටික කවර් කරන්න ඕනේ. ඉතින් එහෙනම් පුතේ SFT මාක් හන්ටර් රිවිෂන් එකත් එක්ක අපි හම්බෙමු. එහෙනම් හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා. අපි එහෙනම් ක්ලාස් එකේදී හමු වෙමු.